ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් IDR Pro YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාවනේ මම අද ගෙනලා තියන්නේ e-money වීඩියෝ එකක්. ඒ වගේම තමයි මම අද මේ වීඩියෝ එකේ withdraw proof උත් දානවා. ඉතින් ගොඩක් කට්ටිය කියනවානේ සමහර app වල ඇත්තටම withdraw ගන්න බෑ කියලා. ඉතින් යාවනේ මම අද මේකේ withdraw එකක් දාලා පෙන්නනවා. ඒ වගේ මේ withdraw proof මම අද මේ වීඩියෝ එකේම ඔයාලට live පෙන්නනවා. ඉතින් යාවනේ ඊට කලින් කියන්න ඕන මේ app එක සම්බන්ධව මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකේ link එක මම description එකේ සහ comment section එකේ pin කරලා දාලා තියෙනවා. ඔයාලට කැමති නම් මේ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මම අද මේකේ ඔයාලට withdraw කරන්න හැටි කියලා දෙන්නම්. ඉතින් යාවනේ ගොඩ දෙනෙක් හිතනවා මේක දැන් වැඩ කරන්නේ නැහැ කියලා. එහෙම නෑ යාවනේ මේකේ මම අද withdraw එකක් ගත්තා. ඉතින් මම ඒකේ proof ඔයාලට පෙන්නන්නම්. ඊට කලින් දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේක ඉගෙන ගන්න කවුරු හරි යාළුවෝ ඉන්නවා නම් එයාලා මේක බලන්න එපා. ඒ කියන්නේ මෙහෙමයි. මේ app එකේ withdraw ගන්න පුළුවන් හොයන්නත් පුළුවන්. හැබැයි මේක ඉතාමත් පොඩි ප්‍රමාණයක් වගේ තමයි ගන්න පුළුවන්. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් ලොකු ගාණක් වගේ හොයන්න පුළුවන් ඔයාලා ස්කිල් එකක් හදාගත්තොත්. ඒ හින්දා යාවනේ මේක ඇත්තටම වටින්නේ නිකන් ඔය ගෙදරට වෙලා ඉන්න කට්ටියට වගේ තමයි මේ app එක වටින්නේ. ඒ වගේ තමයි මේ app එකේ සල්ලි හොයන්න ඔයාලට පුළුවන්. ෆෝන් එක නිකන් තියලා වුණත් සල්ලි හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකු ගණන් නම් බෑ. ඒක කියලා යන්න ඕනේ views ගියත් එකයි නැත්ත් එකයි. ඒක ඇත්තම කියලා පටන් ගන්න ඕනේ. ඔයාලා ගේම් ගහලා යම් තරමක් හොයන්න පුළුවන්. එහෙම කියලා ඩොලර් 1000 2000 හොයන්න බෑ. ඉතාමත් පොඩි ප්‍රමාණයක්. එහෙම හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒකටත් මහන්සි වෙන්න ඕන. ඉතින් ඔයාලා සාමාන්‍ය ලොකු මුදලක් හොයාගන්න ඕන නම් මම ඒ ඉස්සෙල්ලාම කියන්නම්. ඔයාලා මොකක් හරි ස්කිල් එකක් හදාගන්න වීඩියෝ එඩිටින් එහෙම නැත්නම් ඔය ප්‍රෝග්‍රෑමින් ඒ වගේ ඔයාලා කැමති ස්කිල් එකක් හදාගන්න. විශේෂයෙන්ම ඉගෙන ගන්න කට්ටිය වගේ ගොඩක් වෙලාවට වීඩියෝ එඩිටින් එහෙම නැත්නම් ඔය මේ ග්‍රැෆික් ඩිසයිනින් වගේ ස්කිල් එකක් හදාගන්න එක හොඳයි. මොකද මේ දවස්වල ගොඩක් ඉල්ලුම දෙනවා ගොඩක් YouTubers ලා එන හින්දා. හරි. එහෙනම් අපි අද බලමු මොකද්ද මේ app එක කියලා. ඉතින් මම ආයෙත් කියනවා ඉගෙන ගන්න වගේ කට්ටිය ඉන්නවා නම් මේක ඇත්තටම බලන්න එපා. නිකන් පොඩි ගණන් හොය ඉන්නවට වඩා ඔයාලා ඇත්තටම ඉගෙන ගන්න එක වටිනවා. ඒ වෙලාවත් ඒකටම යූස් කරන්න. එහෙනම් යාවනේ නිකන් ඉන්න කට්ටිය මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මොකද කීයක් හරි ඔයාලගේ account එකට ගන්න පුළුවන්. මම අද withdraw proof පෙන්නනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. හරි ඉතින් යාළුවනේ අපි ඉස්සෙල්ලාම app එක open කරගමු. හරි ඉතින් මේ විදිහට තමයි app එක තියෙන්නේ යාළුවනේ. ඉතින් මේකට අලුත් කට්ටියට කියන්නේ ඉතින් මේකේ වැඩි දෙයක් කරන්න නැහැ. ඔයාලට මේකේ register වෙන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ ඔයාලට මේ මෙන්න මෙතන තියෙනවා play now කියලා. හරිද guys? අන්න ඒක ඔයාලා click කරන්න. ඉතින් යාළුවනේ මේකේ පළවෙනි පාරට එද්දි ඔයාලට මෙතන මුකුත් game පෙන්වන්නේ නැති වෙයි. හරිද? එතකොට ඔයාලා පොඩ්ඩක් back කරලා විනාඩි 5ක් වගේ ඉඳලා ආයෙන්න. හරිද? මම මේක මේ කලින් වීඩියෝ එකෙත් කියලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයාලට game play කරන්න පුළුවන්. ඉතින් මම දැනට play කරන games ටිකක් තිබ්බා. ඒ කියන්නේ මට වැඩි වෙලාවක් නැහැ. ඔය නිකන් ඉඳලා හිටලා තමයි. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට games play කරන්න පුළුවන්. ආයෙ ඔයාලට මේකේ app එකක් open කරලා තියන්න පුළුවන්. නිකන් ඉන්න වෙලාවට ඔයාලා කරන් තියෙන app එක open කරලා නිකන් ඉන්න. හරිද? එතකොට මේකේ ඒවා complete වෙන්නේ එහෙම එකක් තිබ්බා මම ඒක තමයි හෙව්වේ. ඉතින් මෙන්න මේ AliExpress එකේ. හරිද යාළුවනේ? ඉතින් යාළුවනේ මේකේ මේ app එක අපිට open කරලා තියන්න විතරයි තියෙන්නේ. එතකොට දැන් මේකේ තියෙනවා 1 minute මේකේ completed වුණාම අපිට coin 37ක් වගේ ලැබෙනවා. හරිද? ඉතින් යාළුවනේ මට වෙලාවක් නැහැ. ඉතින් මම ඒක නිකන් ඉන්න වෙලාවට ඉතින් මම මේක ඕපන් කරලා තියෙනවා. එතකොට යාළුවනේ මේ ටාස්ක් කම්ප්ලීට් වෙන්න අපිට කොයින් ලැබෙනවා. ඒ කොයින් ටික තමයි අපිට ඩොලර්ස් විදියට, ඒ කියන්නේ USDT විදියට අපිට withdraw එකක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ හරිම ලේසි. ඕනම කෙනෙක්ට මේක මෙන්න මෙතන play now ගියා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදියට game එකක් play කරගන්න විතරයි. ඒක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා help එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ app task තියෙනවා. එතකොට මෙන්න මේ වගේ fiber task එතකොට මේ වගේ task කීපයක්ම තියෙනවා. ඔයාලට ඒවත් කරන්න පුළුවන්. ඉතින් මේකේ server offers තියෙනවා. ඒවත් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට offers ටිකක් බලාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ආවනේ මෙන්න මෙතන තියෙන ඔයාලට පේනවාද scratch it කියලා එකක්. හරිද? මේ scratch it කියන එක ඔයාලට මෙන්න මේකේ කාඩ් එකක් ඌරන්න දෙනවා. ඔයාලට app එකක් download කරන්න ආව. මගේ කලින් වීඩියෝ එකේ මේ ගැන සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් කලින් වීඩියෝ එක බලන්න. මම කලින් වීඩියෝ එකේ link එක description එකේ comment section එකේ pin කරලා දාලා තියන්න. හරිද යාළුවනේ? ඉතින් මේකේ ඔයාලට කියලා දෙනවා මේකේ කොහොමද ස්කෙච් කාඩ් එකක් හම්බෙන්නේ කියලා ස්ටෙප් 3කින් පැහැදිලි කරලා තියෙනවා මෙයාලා. ඉතින් යාළුවනේ දැනට මෙච්චරයි. ඉතින් තවත් ක්‍රමයක් කියනවා නම් මෙන්න මෙතන invite කියන එක ගන්න. invite කියන එක ඊට පස්සේ ඔයාලට මෙතනින් කෙලින්ම මෙන්න මේ link එක copy කරලා එන්න පුළුවන්. එතකොට මේකෙන් එන කෙනාටත් හම්බ වෙනවා ඔයාටත් coin ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් යාළුවනේ ගොඩක් කට්ටිය කියලා තිබ්බනේ මේකේ withdraw වෙන්නේ නැහැ කියලා දැන්. ඉතින් අපි දැන් බලමු මේකේ withdraw වෙනවද කියලා. තවත් දෙයක් ඔයාලට මම පෙන්නන්නම්. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඉතින් මම මෙතන කිසිම referral එකක් කරන්නේ නැතුව තමයි මෙච්චර කාල withdraw අරන් තියෙන්නේ. හරිද? ඉතින් මගේ කලින් withdraw එක ගත්තී referrals ලා හිටියේ නැහැ. ඉතින් මේ withdraw එක ගත්තී referrals ලා නැහැ. ඉතින් යාළුවනේ හින්දා මේක referral කරන්න අනිවාර්යයි කියලා නෑ. ඔයාලට කැමති නම් referral කරන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ link එක මම description එකේ දාලා තියෙනවා. ඒ link එක ඇවිල්ලා ඔයාලට app එක download කරගන්න පුළුවන්. හරිද යාළුවනේ? ඉතින් යාළුවනේ ඔයාලට ඊට පස්සේ මෙන්න මෙතන redeem කියලා එකක් තියෙනවා. එන්න ඒක ඔයාලට මේකේ ගන්න පුළුවන් coins ටික තියෙනවා. ඉතින් USDT තියෙනවා. ඉතින් USDT වල coin 2900කින් ගන්න පුළුවන් $0.3. ඒ වගේම Bitcoin තියෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට Ethereum තියෙනවා. එතකොට Binance coin BNB ඒකට ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන Ripple වලට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මෙන්න මේ ටිකටම ඔයාලට withdraw එකක් ගන්න පුළුවන් මේ coins ටිකටම ඔයාලගේ Binance account එකට. ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද ඔයාලට මේකෙන් withdraw එකක් ගන්න කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ පොඩි වැඩයි. ඔයාලා මෙන්න මෙතන දැන් මම ගන්න යන්නේ USDT වලනේ. ඉතින් USDT වලින් ගන්නවනම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙනවා ඔයාලට පේනවාද USDT කියලා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. හරි ටච් කරාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන coins තියෙනවා. ඉතින් මෙතන මට ඕන නම් 0.3ක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මට පුළුවන් මෙන්න මෙතන USDT එකක් ගන්න. ඉතින් මම දැන් මේකේ USDT එකක් ගන්න තමයි යන්නේ. ඉතින් ඒකට මම මෙන්න මෙතන මේව ක්ලික් කරගන්නවා. හරි ඉතින් යාළුවනේ ඔයාලා මෙන්න මෙතන enter Binance email කියන තැනට ඔයාලා මේක හදද්දි දෙන්න ඇතිනේ. ඔයාලා මේකට email එකක් ඒ කියන්නේ ඔයාලා Google account එකේ email එක දෙන්න ඇතිනේ. එන්න ඒ email එක නෙමෙයි දෙන්න ඕන. ඔයාලා මෙන්න මෙතන දෙන්න ඕන ඔයාලගේ Binance account එක create කරද්දී එන්නේ create කරද්දී දුන්න email එක තමයි මෙතන දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා Binance account එක හදපු email එක තමයි මෙන්න මෙතනට දෙන්න ඕන. ඔයාලා වෙන emails දෙන්න යන්න එපා. ඔයාලා මේකට valid එතකොට ඔයාලගේ Binance එක account එක හදපු email එක තමයි දෙන්න ඕන. හරි. මම දැන් කියලා දෙන්නම් කොහොමද මේ email එක හොයාගන්නේ කියලා. ඔයාලට මේකට Binance app එක open කරගන්න ඕන. ඉතින් අපි දැන් Binance app එක open කරගමු. හරි. ඊට පස්සේ මේ විදිහට ඔයාලගේ Binance account එකට යන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන මේ ඉරි කෑලි තුනක් තියෙනවා. මෙන්න මේ chat box එකට එහා පැත්තේ ඉරි කෑලි තුනක icon එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් touch කරගන්න. හරි. එතකොට ඔයාලා මෙන්න මේ වගේ ඔයාලගේ profile එකක් එක්ක ඔයාලගේ username එක වැටේ ID එකත් එක්ක. හරි. ඊට පස්සේ ආවනේ ඔයාලගේ මෙන්න මෙතන profile එක උඩ click කරන්න. ඉතින් යාළුවනේ මම මේක හදලා තියෙන්නේ මගේ mobile අංකයට. ඒ කියන්නේ මම මේක හදද්දි දුන්නේ මගේ phone number එක. ඉතින් ඔයාලට මෙතන email එකකින් හදලා තියෙනවා email එක පෙන්නයි. එහෙම නැති වුණොත් ඔයාලට පුළුවන් මෙන්න මෙතන verification කියන එකට ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන security කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයාලට touch කරලත් පුළුවන් මේක බලා ගන්න. ඉතින් යාළුවනේ ඔයාලට කරන් තියෙන්නේ මේ email එක copy කරගෙන දැන් ඔයාලා මේක security එකෙන් බලාගත්තා නම් ඒක copy කරගන්න බැරි වුණොත් ඔයාලට email ඒ කියන්නේ Gmail account එකට ගිහිල්ලා email එක ගන්න පුළුවන් ඒ app එකට ගිහිල්ලා. ඊට පස්සේ ඒකෙන් copy කරගෙන එන්න. හරි ඉතින් යාළුවනේ මම දැන් Binance account එක create කරපු email එක මෙතන paste කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන submit request කියලා එකක් තියෙනවා. හරිද? අන්න ඒක උඩ ඔයාලා එකපාරක් touch කරගන්න ඕන. හරි. ඉතින් යාළුවා කියලා තියෙනවා මේකට පැය 48ක් යනවා කියලා මේක transfer වෙන්න. ඉතින් යාළුවනේ ගිය සැරේ withdraw එකත් ඔයාලා දැක්ක ඇති. පොඩි වෙලාවක් කියන්නේ දවස් දෙකක් විතර ගියා. ඒකේ withdraw එකත් එන්න. ඉතින් යාළුවනේ මෙයාලා මේක කියලා තියෙනවා පැය 48කින් තමයි අපිට withdraw එක එන්නේ. හරි ඉතින් යාළුවනේ ඔයාලා මෙන්න මෙතන confirm කියන එක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ මෙතනින් close කරගන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලට පේන ඇති මේකේ කියලා තියෙනවා අපේ withdraw එක එන්න පැය 48ක් විතර යයි කියලා. ඉතින් යාළුවනේ මම මෙතන USDT එකක් තමයි withdraw කරේ. ඉතින් ඒක තමයි processing වෙන ගමන් තමයි තියෙන්නේ. එහෙනම් යාළුවනේ මම withdraw එක ආවට පස්සේ ඔයාලට ඒකේ proof මේකෙම දාන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති අපේ දැන් අපි withdraw කරපු ඒ ඩොලර් එක අපිට receive වෙලා තියෙනවා. ඉතින් අපේ wallet එකට add වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන transaction received successful කියලා. ඉතින් අපිට ඒක check කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඇත්තටම මේ withdraw එක එන්න පැය 48ක් නෙවෙයි ඇත්තටම සතියක් විතර ගියා. මම මෙයාලට email එකකුත් දාලා බැලුවා. බලද්දි මේකේ සතියක් විතර පරක් වෙනවා ඔයාලට withdraw එක එද්දි. ඉතින් ඔන්න තාමත් ඔයාලට මේ app එකේ වැඩ කරගන්න පුළුවන්. ඉතින් අපි account එකට ගිහිල්ලා බලමු ඇත්තටම මේක අපේ account එකට add වෙලාද කියලා. හරි ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මගේ කලින් තිබෙ ඩොලර් එකයි මේ වෙද්දි ඩොලර් දෙකක් තියෙනවා. ඉතින් අපි බලමු මේකේ හරි. ඉතින් යාළුවනේ මෙතන transaction කියන එකත් අපිට received කියලා ඇවිල්ලා තියෙනවා. එකයි USDT අපේ funding account එකට 2026 4/8 වෙනිදා තමයි මේක add වෙලා තියෙන්නේ.
ඉතින් යාවන ඔයාලට පේනවා ඇති මෙතන USDT එකක් මට දැන් මෙතන paid කියලා වැටිලා තියෙනවා. ඉතින් යාවන ඔයාලට තාමත් මේකෙන් withdraw ගන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයකට තියෙන මේකේ සතියකට වඩා ගිහිල්ලා තියෙනවා. ඔයාලා දැක්ක ඇති මෙතන මම මාර්තු 31 තමයි withdraw එක දැම්මේ. ඇවිල්ලා තියෙන්නේ අප්‍රේල් 8 වෙනිදා. ඉතින් යාවන ඒකත් පොඩි ප්‍රශ්නයක්. ඉතින් අපිට මේක සතියක් හරි ප්‍රමාද වෙලා අපේ withdraw එක ගන්න පුළුවන්. එහෙම ආවේ නැත්නම් ඔයාලට කෙලින්ම ඔයාලට email එකක් send කරන්න පුළුවන්. ඒ කියන්නේ withdraw එක ආවේ නැහැ කියලා ඔයාලට email එකක් දාන්න පුළුවන්. ඉතින් යාවන ඔන්න දැන් ඔයාලට මේ app එක බය නැතු කරන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක එහෙම කට්ටියට අර ඉගෙන ගන්න කට්ටියට වගේ මේ app එක ගැලපෙන්නේ නැහැ. මොකද මේකේ අර ලොකුවට මේ පොඩ්ඩක් සල්ලි හොයන්න අමාරුයි. ඉතින් මේකෙන් අර මේ සාමාන්‍යයෙන් ඔය normal අයට වගේ මෙන්න මේකේ සල්ලි හොයන්න ලේසි. ඉතින් ස්කිල් එකක් තියෙනවා නම් ඇත්තටම මේ ලොකු ගාණක් හොයාගන්න පුළුවන්. ඉතින් ඒකට ස්කිල් එකක් හදා ගන්නවා නම් ගොඩක් ලේසි. එහෙම නැත්නම් මේ වගේ app වල වැඩ කළත් පුළුවන්. ඉතින් යාවනේ මේ වගේ app ගැන තවත් වීඩියෝස් ඕන නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ඔයා තවත් තවට share කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම අපිව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක press කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් යාවනේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.